ආයිබෝවන් තෙරුවන් සරණයි. ඖෂධීය ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබ වෙත ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමයේ සතුට සෞභාග්‍ය වාසනාව සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ 2026 අප්‍රේල් මාසයේ සිංහ ලග්න හිමි ඔබ පිළිබඳව පොදු මාසික පලාඵල කතනයක් විතරයි. ඔබගේ උපත්ති ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ ශක්ති ප්‍රමාණය අනුව ඔබ දැනට ගත කරන මහ දසා අතුරු දසා අනුව මම මේ කියන පලාඵල කතනය යම් තරමකට අඩු වැඩි වශයෙන් ඔබට බලපාන්න පුළුවන්. ඒ නිසා ඔබට අනන්‍ය වූ ඔබට සුවිශේෂී වූ ඔබේම පෞද්ගලික පලාඵල කතනයක් දැන ගැනීම සඳහා වෘත්තීය ජ්‍යොතිෂවේදියෙකු ලවා ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. විශ්ව කේන්ද්‍රයේ රජු හෙවත් ග්‍රහලව ප්‍රධානියා වන රවි ග්‍රහතුමන්ට අයිති එකම රාශිය හෙවත් ලග්නය වන සිංහ ලග්න හිමි ඔබ ප්‍රමුඛ නායකත්ව ගතිගුණ නිරන්තරයෙන් පෙන්눔 කරන ඔබ ඕනෑම තැනක තමාගේ නිසක නායකත්වය හා දැඩි අධිෂ්ඨානශීලී ගතිගුණ වලින් සියලු දෙනා අතර කැපී පෙනෙන අතර මනාව වූ සිහිය දැඩි ආත්ම ශක්තිය හා නොසැලෙන චිත්ත ශක්තිය මගින් අරමුණු හා බලාපොරොත්තු සිතැඟි පරිදි ඉටු කරගන්නා ඔබ පෞරාණික දේට හා පැරණි පොතපත හා පැරණි ශාස්ත්‍රයන්ට ආදරය දක්වන ඔබ නිරන්තරයෙන්ම ඒවා ආරක්ෂා කිරීමට ඒ වගේම මතු පරපුර සඳහා සුරක්ෂිත කිරීම සඳහා නිතර උත්සාහ කරන ඒ වගේම සත්‍යයට හා සාධාරණ යුක්ති ධර්මයට නිතර ගරු කරන ඔබ අයුක්තිය අසාධාරණ කිසි විටක හිස නොනමන ඕනෑම කටයුත්තකදී ඒ පිළිබඳව ගැඹුරින් මෙන්ම හොඳින් සැලසුම් සහගතව මුහුණ දීම සිංහ ලග්න හිමි ඔබ තුලින් දැකිය හැකි සුවිශේෂී වූ ගති ලක්ෂණයන් ඉදිරියට පෙන්වා දෙන්න පුළුවන්. 2026 අප්‍රේල් මාසයේ සිංහ ලග්න හිමි ඔබගේ ග්‍රහ පිහිටීම කොහොමද කියලා ඊළඟට විමසා බලමු. ඔබගේ ලග්නාධිපති වන ග්‍රහලව රජු හෙවත් ග්‍රහලව පියා ලෙස සැලකෙන රවි ග්‍රහතුමා අප්‍රේල් මාසයේ ආරම්භය සමග ඔබගේ කේන්ද්‍රයේ 8 වැන්න වන මීන රාශියේ සිට අප්‍රේල් මාස 14 වන දින මේෂ රාශිය කරා ගොස් ඔබගේ 9 වැන්න තුල උච්ච භාවයට පත්වන අතර ඔබගේ ලග්නාධිපති ග්‍රහයාව භාග්‍යස්ථානයේ උච්ච තත්ත්වයට පත්වීම සිංහ ලග්න හිමි ඔබට ජීවිතයේ සුවිශේෂී සිදුවීම් සිදුවන ඒ වගේම සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවීමට පෙර නිමිති පෙන්වන සුබ ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කුජ ග්‍රහතුමන් කුම්භ රාශියේ සිට අප්‍රේල් මාස 2 වන දින මීන රාශියේද බුධ ග්‍රහතුමන් කුම්භ රාශියේ සිට අප්‍රේල් මාස 10 වන දින මීන රාශියට ගමන් කරන අතර ගුරු ග්‍රහතුමන් තම වක්‍ර ගමනෙන් මිදී නිවෘත වී මිථුන රාශිය කරා ගමන් කරන අතර සිකුරු ග්‍රහතුමන් මේෂ රාශියේ සිට අප්‍රේල් මාස 19 වන දින වෘෂභ රාශිය කරා ගමන් කරන අතර ස්වශ්‍රේෂ්ඨ බලෙන් පසුවේ. සෙනසුරු ග්‍රහතුමන් මීන රාශියේද රාහු ග්‍රහතුමන් කුම්භ රාශියේ හෙවත් ඔබගේ 7 වැන්නේද කේතු ග්‍රහතුමන් සිංහ රාශියේ හෙවත් ඔබගේ ලග්නය මතද මෙම අප්‍රේල් මාසයේ ගමන් කරනවා. මේ සියලු ග්‍රහ පීඨීම් හා සුබ රටාවන් මේ මාසයේදී ඔබගේ ජීවිතයට අධ්‍යාපනයට රැකියාවට විදේශ ගමන් සඳහා වගේම ආදරය ප්‍රේමය ඒ වගේම විවාහය සහ දරුපල සඳහා බලපාන ආකාරය කෙටියෙන් නමුත් ගැඹුරින් මේ වීඩියෝ එක මගින් විමසා බලනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ අවසානයේ සිංහ ලග්න හිමි ඔබට ධන වාසනාව හා ජයග්‍රහණය ගෙන දෙන සුබ අංක සුබ දින සුබ හෝරා මෙන්ම සුබ වර්ණ වගේම ඔබ පිහිට පැතිය යුතු ඔබට ආශිර්වාදය ලැබෙන දෙවියන් පිළිබඳවද ඒ වගේම ඔබගේ අපල උපද්‍ර සඳහා කළ යුතු ප්‍රතිකර්ම ශාන්ති කර්ම පිළිබඳව සාකච්ඡා කරන නිසා වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝ එක අවසානයේ දක්වා රැඳිලා ඉන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. සිංහ ලග්න හිමි ඔබගේ අප්‍රේල් මාසයේ ධන වාසනාව මිල මුදල් ලැබීම පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහතුමන් අප්‍රේල් මාසයේ මුල් අර්ධයේ මීන රාශියේ සිට අප්‍රේල් මාසයේ 14 වෙනි පසු ඔබගේ කේන්ද්‍රයේ 9 වැන්න වන භාග්‍යස්ථානගත උච්ච බලයට පත්වීම මෙන්ම ධනකාරක ගුරු ග්‍රහතුමන් අයස්ථානගත වීම හෙවත් ඔබගේ 11 වැන්නට ගමන් කිරීම ඔබට ධනය මිල මුදල් ආශනික ලාභ අත්වන සීළු ලැබීම් අතින් ස්වයං පෝෂිත වන මූල්‍යමය අතින් ජයග්‍රහණත් වෙන ඒ වගේම පෙරපින් මතුවන කාලවකවානුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. තවද පිය පාර්ශවෙන් ඔබට යම් ලැබීමක් ලැබීමට තිබුණා නම් එවැනි බලාපොරොත්තු ඉටුවන විවාහක පාර්ශවයන් හරහා යම් අතපසුවදයක් ලැබීමට තිබුණා නම් එවැනි දේද සඵල වන ඒ වගේම ආගමික නායකයන්ගෙන් පූජ්‍ය පක්ෂය සමග වෙනද කවරදාටත් වඩා ඔබ සමග සම්බන්ධතා දියුණු වන වැඩිපුර පිහිට ආශිර්වාදය ලැබෙන ඒ වගේම එවැනි අයගෙන් උදව් උපකාර ලැබෙන මාසයක් විදිහට මේ අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. තවදුරටත් ගුරුවරුන්ගෙන් පිහිට ආශිර්වාදය හා නිරන්තර උදව් උපකාර ලැබෙන අධ්‍යාපනයේට මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගුරුවරුන්ගෙන්
හොඳ මනා වූ සහයෝගයක් ලැබීමද ඉතා යහපත් තත්ත්වයන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මීළඟට අපි බලමු සිංහ ලග්න හිමි ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව. මෙම අධ්‍යාපන කටයුතු පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන්නේ සිංහ ලග්න හිමි ඔබගේ ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය පිළිබඳව කතා කරන පස්වැන්නාධිපති වන ගුරු ග්‍රහතුමන් අයස්ථානගතව තම උච්ච රාශිය වන කටක රාශිය කරා යන මේ මාසයේදී පස්වැන්න හා තුන්වැනි භාවස්ථාන වෙත ඊටාම සුබ දෘෂ්ටිය ලක්වීම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වල වගේම වෘත්තීය අධ්‍යාපන කටයුතුදීද පැහැදිලි වර්ධනයක් පෙන්눔 කරන මාසයක් ලෙස අප්‍රේල් මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ගෙන් නිතින්ම අධ්‍යාපනයේ ආශිර්වාදය වගේම මනා සහයෝගයක් ලැබෙන, গুপ্ত ශාස්ත්‍ර දැනුම සොයා යාමට ආස හිතෙන, ඒ සඳහා උදව් උපකාර ලැබෙන, තරඟ විභාග ආදීන් ජයග්‍රහණත් වෙන, ඒ සඳහා මනා වූ මානසික ශක්තියෙන් මුහුණ දීමට හැකිවන සමස්තයක් විදියට ඔබගේ ඉගෙනීම අධ්‍යාපනික අරමුණු බලාපොරොත්තු මල් පැලගෙන වෙන, ඒ වගේම ප්‍රාථමික හා උසස් අධ්‍යාපන කටයුතු අතිසාර්ථක වන මාසයක් විදියට මේ අප්‍රේල් මාසය පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට බලමු සිංහ ලග්න හිමි ඔබගේ විදේශගත වීම හා විදේශගත රැකියාවන් සම්බන්ධ කොහොමද කියලා. අප්‍රේල් මාසයේ මුල් අර්ධයට වඩා අප්‍රේල් මාසයේ අග භාගයේදී ඔබගේ විදේශීය සිහින සැබෑ වෙන, ඒ සඳහා යහපත් වූ පරිසරයක් ගොඩනගෙන කාලයක් ලෙස පෙන්눔 කරන අතර ඒ වගේම ඔබගේ විදේශ කටයුතු සඳහා මෙතෙක් පැවති කරදර බාධක තත්ත්වයන්ද පහව යන බවද දකින්නට ලැබෙනවා. ඒ වගේම ඔබගේ සහකරු හෝ සහකාරියගේ විදේශ ගමන් ආදීද සාර්ථක වන අතර ඒ සඳහා නව අවස්ථාවන්ද උදා වන බව මේ අප්‍රේල් මාසයේ පෙනෙන්නට තිබෙනවා. ඊළඟට අපි බලමු සිංහ ලග්න හිමි ඔබගේ ප්‍රේම සම්බන්ධතා, විවාහය, ඒ වගේම පෞල් ජීවිතය හා දරුපල කොහොමද කියලා. මේ අප්‍රේල් මාසයේදී ඔබට ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා සඳහා තිබූ කරදර බාධක ඉවත් වී යම් සැනසෙලිදායක තත්ත්වයක් උදා වෙනවා වගේම ප්‍රේම සම්බන්ධතා මත විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ට නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමද විවාහ අපේක්ෂාවන් ඉටුවීමද පෙන්눔 කරන අතර ඔබගේ කේන්ද්‍රීය පස්වැන්නාධිපති ගුරු ග්‍රහතුමන් 11 වැන්නේ ගමන් කිරීම හා සිකුරු ග්‍රහතුමන් මේ අප්‍රේල් මාසයේ මැදදී බලවත් වීමද ආදරයේ, ප්‍රේමයේ, විවාහය ආදී ඉතා යහපත් තත්ත්වයක් ඇති කරන බවද පෙන්눔 කරනවා. ඒ වගේම දරුඵල අපේක්ෂාවෙන් සිටි විවාහක තරුණ තරුණියන්ගේද දරුඵල සිහින සැබෑ වන කාලවකවානුවක් ලෙස මේ අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. මනාව වූ දරු සම්පත් ලැබීමද වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීම තුළින් බුද්ධිමත් වූ දුවාදරුවන් ධෛර්ය දායාද කිරීමට ඔබට අවස්ථාව හිමිවන බව ඉතා සතුටින් පෙන්වා දෙන්න කැමැතියි. මේ අවස්ථාව වන විට ඔබ විවාහ වී සිටින, දැනට විවාහ ජීවිතයක් ගත කරන අබුසැමි යුවළක් නම්, ඒ වගේම ඔබ සිංහ ලග්න හිමියෙක් නම් මේ කාලවකවානුව තුළ විවාහ ජීවිතයේ යම් මානසික පීඩන තත්ත්වයක් වගේම යම් සිත රිදවන සිදුවීම්, ඒ වගේම සුළු අඩදබර තත්ත්වයන් නිසා විවාහ ජීවිතයේ සම්බන්ධව යම් ගැටලුකාරී, ඒ වගේම ප්‍රශ්නකාරී ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. නමුත් ඔබගේ ලග්නාධිපති ග්‍රහයාගේ සුබ ඵල තත්ත්වය මත හා උච්ච වීම මත එම අසුබතාවයන්ද අයහපත් තත්ත්වයන්ද මගහරවා ගැනීමට හැකි වෙනවා වගේම විවාහ ජීවිතය ගත කරන ඔබට වෙන කවරදාටත් වඩා ඉවසීම, ඒ වගේම මනා සංයමයකින් යුතුව කටයුතු කිරීම මේ සීළු දෙයට වඩා ඉතා යහපත් බව පෙන්වා දිය යුතුමයි. ඒ වගේම අප්‍රේල් මාසයේ ඔබගේ වියදම් පාර්ශ්වය දෙස බලන විට පෙනී යන්නේ මේ අප්‍රේල් මාසය තුල ඔබට ලෙඩ දුක් කරදර ආදී සඳහා වගේම හවුල් ව්‍යාපාර සඳහා වියදම් සිදු කිරීමට සිදුවන අතර ඒ වගේම ණය ගනුදෙනු සඳහා මැදිහත් වීමටද සිදු වෙන්න පුළුවන්. ඉතින් ඔබ හවුල් ව්‍යාපාර, ණය ගනුදෙනු එහෙම නැත්නම් යම් මූල්‍යමය කටයුතු නැත්නම් ආයෝජන සඳහා සම්බන්ධ වෙනවා නම් ඒ සඳහා මනා සිහිනුවණින් යුතුව ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මතක් කරනවා. මොකද එවැනි කටයුතු කාරණාවලින් ඔබට යම් පාඩු සිදුවීමට, අධික වියදම් සිදුවීමට නැත්නම් අධික වියදම් දැරීමට සිදු වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු සිංහ ලග්න හිමි ඔබගේ රැකියාව, ආදායම් තත්ත්වය හා ව්‍යාපාර කටයුතු කොහොමද කියලා. ඔබගේ ලග්නාධිපති වන රාජ්‍යකාරක රවි ග්‍රහතුමන් භාග්‍යස්ථානගත උච්ච වීමද ඔබගේ කර්මස්ථාන අධිපති වන සිකුරු ග්‍රහතුමන් අප්‍රේල් මාසයේ මැද භාගයේදී ස්වශ්‍රේෂ්ඨ බලයට පත්වීමද ඔබගේ නව රැකියා සිහින සඵල වන, ඒ වගේම රාජ්‍ය අංශයේ වගේම පෞද්ගලික අංශයේ ඔබ නව රැකියාව බලාපොරොත්තු වූවා නම් ඒ රැකියා සිහින සඵල වන මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඔබ දැනට කටයුතු කරන රැකියාවේ හෝ ව්‍යාපාරයේ ආදායම් තත්ත්වය ඉහළ යන හා දියුණුවක් ඇතිවන,
ඒ වගේම රැකියා ස්ථානයේ මෙතෙක් පැවති ගැටලුකාරී තත්ත්වයන් පහව යන ඒ වගේම ඔබ රැකියා කරන ස්ථානයේ උසස් නිලධාරීන් සමග මෙතෙක් පැවති මත ගැටුම් තිබුණා නම් එවැනි තත්ත්වයන් ඉවත්ව ගොස් රැකියාවේ මානසික නිදහස ඒ වගේම රැකියා ස්ථානයේ යම් සැලසිලිදායක තත්ත්වයක් පෙරදාටත් වඩා හිමිවන මාසයක් විදිහට මේ අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඉල්ලුම් කළ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම ලැබීම වගේම ඔබ යම් සම්මුඛ පරීක්ෂණයකට දැනටමත් මුහුණ දී සිටින අයෙක් නම් එවැනි සම්මුඛ පරීක්ෂණ තුලින් සාර්ථක ප්‍රතිඵල අත්වී ඔබට රැකියාවන් හිමිවීමට නියමිතයි. එය ඉතාමත් හොඳ යහපත් තත්ත්වයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මීළඟට අපි බලමු සිංහ ලග්න හිමි ඔබට පවතින බාධක කරදර වගේම අසනීප තත්ත්වයන් කොහොමද කියලා. සිංහ ලග්න හිමි ඔබ මේ වන විටත් ලග්න අෂ්ටම ඒ රාෂ්ටක තත්ත්වයකින් පීඩා විඳින නිසා ඔබගේ විවාහ ජීවිතයේ යම් මතගැටුම් මත ඇතිවීම ඒ වගේම මතගැටුම් මත ගෙවීමට සිදුවීම පාදවලට අනතුරු කරදර විපස් සිදුවීම හා තුවාල සිදුවීමද මවගේ අසනීප තත්ත්වයන් රෝගාබාධ තත්ත්වයන් උස්සන්න වීමද ගේදොර ඉඩකඩම් ලැබුණත් ඒවායේ යම් අඩුපාඩු සහිත වීම නිසා ඒ සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට කාලයේ ශ්‍රමයේ ධනය වැය කිරීමට සිදුවීමද මවට ගේදොර ඉඩකඩම් වලට යම් අමනුෂ්‍ය දෝෂ ඇතිවීමද විශේෂයෙන් ඔබ ඉඩකඩම් වල බහිරව දෝෂ වගේම නිවාසවල වාස්තු දෝෂ නිසා යම් කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිස හෘදය සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙනවා වගේම ශාරීරියේ මහන්සිය තෙහෙට්ටුව වෙනදාටත් වඩා ඇතිවීමද මානසික පීඩනය වැඩිවීමද ඒ වගේ මේ රාෂ්ට්‍රක අපල නිසා ඔබට බලපාන්න පුළුවන් අයහපත් තත්ත්වයන් මේ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මේ සඳහා ඔබ කිසි විටක බිය යුතු නැහැ. මොකද සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීම සඳහා කළ යුතු වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම පිළිබඳව මම මේ channel එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ description එකේ වීඩියෝ link එක දාන්නම්. ඔබට කැමති නම් මේ වීඩියෝ එකත් බලලා සෙනසුරු අපල සඳහා සෙනසුරු ඒ රාෂ්ට්‍රක අපල සඳහා කළ යුතු නොවරදින වත්පිළිවෙත් 20ක් පිළිබඳව මම ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. මම යෝජනා කරන ඔබට මේ වීඩියෝ එකක් නරඹලා ඔබේ දැනුම බුද්ධිය වර්ධනය කරගන්න කියලා. ඒ වගේම තවදුරටත් පොදුවේ සිංහ ලග්න හිමි ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ පවතින ග්‍රහයන්ගේ දුර්වලතා නිසා මෙන්ම වර්තමාන ග්‍රහ ගෝචරය නිසා වගේම ඇති වී ඇති ලග්න අෂ්ටම ඒ රාෂ්ට්‍රක තත්ත්වය නිසාද ඔබගේ ලග්නය මත කේතු ග්‍රහතුමන් තැන්පත් වීම නිසාද හත්වැන්න තුල රාහු ග්‍රහතුමන් ගමන් කිරීම වගේම ඔබගේ කේන්ද්‍රයේ අටවැන්න තුල බුධ ග්‍රහතුමන් රවි ග්‍රහතුමන් කුජ ග්‍රහතුමන් හා සෙනසුරු ග්‍රහතුමන් ආදී ග්‍රහ සංයෝගය සිදුවීම හා ග්‍රහයන් ඒ හරහා ගමන් කිරීම නිසා ඇතිවිය හැකි අපල උපද්‍රව සඳහා පොදුවේ කළ හැකි වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම කිහිපයක් ලෙස ශිව දෙවියන්ට කතරගම දෙවියන්ට බාර වීම කන්නලව් කිරීම හා සෙත් කවි කියවා පිහිට ආශිර්වාදය ලබා ගැනීම ඔබට හැකි අයුරින් නිතර බුදුන් වැඳ තිසරණ සහිත මන්සිල්ගෙන ඔබට හැකි අයුරින් ඔබ දන්න පිරිස් සූත්‍ර ආදී සජ්ජායනා කළ අවසානයේ ශිව දෙවියන්ට කතරගම දෙවියන්ට ඒ වගේම දුර්ගා පාර්වතී මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ඉරිදා දිනවල රවි හෝරාවේ වැඩිපුර රතුමල් ආදී යොදාගෙන ඒ වගේම විශේෂයෙන් දියගොඩ සුවඳ මල් යොදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වැනි ආකාරයේ රතුමල් වැඩිපුර යොදාගෙන බෝධි පූජාවක් සිදු කිරීම ඒ වගේම භික්ෂුන් වහන්සේලා සඳහා අඩුපාඩු සොයා බලා උදව් උපකාර කිරීම ආරණ්‍ය සේනාසන සඳහා උදව් උපකාර කිරීම රතන සූත්‍රයේ සූර්ය පිරිත නිතර සජ්ජායනා කිරීම ආදී කටයුතු සිදු කිරීමෙන් ඔබට ඇති වී තිබෙන ඉදිරියට ඇති විය හැකි අපල උපද්‍රව සඳහා ඒ වගේම කරදර සඳහා ප්‍රතිකර්ම එහෙමත් නැත්නම් එම අපල තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට කළ හැකි වත්පිළිවෙත් මේ ආකාරයෙන් ඔබට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේ මම මේ වීඩියෝ එක තුලින් කතා කරේ සිංහ ලග්න හිමි ඔබගේ පොදු මාසික පලාඵල කතනයක් විතරයි. ඉතින් ඔබට අනන්‍ය ඔබට සුවිශේෂී පෞද්ගලික පලාඵල කතනයක් සඳහා වෘත්තීය ජ්‍යොතිෂ වේදිකු හා සම්බන්ධ වෙලා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මම මේ කතා කරපු පොදු පලාඵලය ඔබට ඍජු හෝ වක්‍රාකාරයෙන් ඒ වගේම අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන් නිසා හොඳම දේ තමයි ඔබ වෘත්තීය ජ්‍යොතිෂ වේදිකු හා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න එක. ඒ වගේම මේ වීඩියෝ එකේ ඔබට යම් ගැටලුවක් තිබුණා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ඔබ යම් දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, වීඩියෝ එක හොඳ නම් අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. අලුතෙන් මේ වගේ වීඩියෝ අපේ channel එකට අප්ලෝඩ් කර සැනින් ඔබ වෙත ගෙන්වා ගැනීම සඳහා අපගේ
YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.